බූස්ට් කරාට සේල්ස් නෑ නේද? ප්‍රොමෝෂන්ස් වලට වේදම් කරන මුදලත් එක්ක බලද්දි සේල්ස් අඩුයි නේද? එහෙනම් මේ ටිප්ස් 5 try කරලා බලන්න. Number 1. බූස්ට් කරන්න අයිටම් එකක් තෝරගද්දි ඔයාගේ ස්ටොක් එකේ වැඩිපුරම මූව් වෙන අයිටම් එක තෝරගන්න. ඔයා අලුතින් ප්‍රොඩක්ට් එකක් නම් බූස්ට් කරන්න යන්නේ ඒක පොඩ්ඩක් මාකට් එකේ සර්ච් කරලා බලන්න ඒකට තියෙන ඉල්ලුම මොන වගේද කියලා. Number 2. බූස්ට් කරන්න හදන පෝස්ට් එක එහෙම නැත්නම් වීඩියෝ එකේ කන්ටෙන්ට් එක ක්‍රියේටිව් විදිහට කරන්න. පළවෙනි තප්පර 3 කස්ටමර්ව අල්ලලා තියාගන්න try එකක් දෙන්න. වීඩියෝ එකේදී අයිටම් එකේ ප්‍රයිස් එකයි අයිටම් එකයි ගැන කියනකට වඩා මේක ගත්තොත් කස්ටමර්ට වෙන වාසි ගැන කියන්නේ. එයාටම තමයි මේවා කියන්නේ කියලා දැනෙන්න අරින්න. Number 3. බූස්ට් එක කරද්දී ඔහේ ගහන්න එපා. Facebook එකේ නම් ads manager use කරලා ඔයාගේ product එකට අදාළව interesting අය target කරලා locations, ages හරි විදිහට target කරලා host එක bid කරලා promotion එක ගහන්න. promote කරනවා කියලා ඔහේ වියදම් කරලා promote කරන්න එපා. ඔයාගේ සල්ලි අපරාධයි. මොකද මේ item එක ගන්න ඕන නැති මේක මොකක්ද කියලාවත් දන්නේ නැති කෙනෙක්ට මේ ad එක පෙන්නලා කිසිම වැඩක් නැහැ. Number 4. product එක ගැන විස්තර customer reviews ඔයාගේ page එකේ කලින්ම දාලා තියන්න. හිතන්න කෙනෙක් මේ ad එක දැකලා මේක ඕන කියලා හිතලා මේ product එක ගැන විස්තර බලන්න ඔයාගේ page එකට එනවා. ඔයා මේක ගැන මොනවත්ම ඔයාගේ page එකේ දාලා නැත්තම් page එකට එන කෙනාගේ trust එක page එක ඇතුළට ආවට පස්සේ බිඳෙනවා නම් කොහෙත්ම ඉතින් ඔයා boost කරාට වැඩක් නැහැ. කොහොමත් ඉතින් ඔයාට එතකොට sales නෑ තමයි. Number 5. follow up කරන්න පුරුදු වෙන්න. දැන් ඔයා boost එකක් කරාම ඒකට අදාළව ඔයාට යම්කිසි messages or calls කීපයක් එනවනේ. ඒ අයට quick respond කරන්න. customer message එකක් දාලා ඔයා පැයකට විතර පස්සෙ reply එකක් කරන්න. එතනින්ම customer ගේ trust එක ඉවරයි. ඉස්සෙල්ලාම customer ගේ trust එක build කරන්න. ඊට පස්සේ ඒක sale එකකට convert කරගන්න. ඉතින් මේ tips 5ට වඩා කියන්න තව tips ඕන තරම් තියෙනවා. අඩුම තරමේ මේ tips 5වත් හරියට කරොත් අනිවාර්යයෙන්ම ඔයාගේ boost එකෙන් වැඩි sales ප්‍රමාණයක් අරගන්න පුළුවන්. ඉතින් මේ online business journey එකේ අත්දැකීම් වලින් තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එහෙමයි කියලා හැමෝම වරද්ද ගන්න ඕනේ නැහනේ. ඉතින් මම ඉස්සරහටත් මේ වගේ මට වැරදිච්ච තැන් මම ඉගෙන ගත්ත දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. අඩුම තරමේ එක්කෙනෙක්ට හරි වැරදි අඩු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙනවා නම් ඒක සෑහෙන්න වටිනවා. ඉතින් මම subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ අත්දැකීමුත් අපි හැමෝම එක්ක share කරගන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම ජයෙන් ජය.